කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කේ මී උණු ඇල්ල. මේ තමයි දියැලට යන්න තියෙන්නේ. කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කේ මී උණු ඇල්ල. දැන් අපි යනවා මිනි ඇල්ල බලන්න. මිනි ඇල්ලට ගවරගිරියේ අර අපි ගිය මී උණු ඇල්ල තියෙනවනේ. මී උණු ඇල්ල ගාව ඉඳන් මීටර් 10ක් කිලෝමීටර් 10ක් විතර වගේ අයගම පැත්තට එන්න ඕනේ. ආවට පස්සේ පොඩක් ඇතුළට කිලෝමීටරයක් හැරිලා යන්න ඕනේ. මේකත් ලොකේෂන් එක Google එකේ සර්ච් කරලා පස්සේ හරියටම තැන පෙන්නනවා. හරිම ලේසි හොයාගන්න. ඉතින් අපි ගිහිල්ලා මිනි ඇල්ලේ සුන්දරත්වයක් බලමු. මේ මිනි ඇල්ල කියලා කියන්නේ මේක බිලි ගන්න තැනක්. මෙතන නාගියා ගන්න අමාරුයි. දියැල්ල වැටෙන තැන. ඊට එහයින් නා ගන්න පුළුවන්. අපි පොඩක් නාගියා ගන්නත් එක්ක තමයි ආවේ. අපි ගිහිල්ලා දියැලේ සුන්දරත්වය බලලා දියැලේ වටපිටාව ගැන කතා කරමු. අපි යන් ඒ දිහාවට. තමයි දියැලට යන්න තියෙන්නේ. එතන දියැලට යන පාර. හරිම ලේසි පඩි පෙළක් තියෙනවා. පඩි පෙළෙන් බෑගෙන ඇවිල්ලා ඕලන දියැල බලන්න පුළුවන්. කොහොමද මේ දියැල? පියන් ඉස්සරහ. මිනි ඇල්ලට සමු දීලා එතනින් නා කියාගෙන අපි භාගයක් දුරට ආවා. බලන්න මෙතන තියෙන ලස්සන ඈත කඳුපන්ති පේනවා. මෙන්න මෙතනින් ලස්සන කන්දක් පේනවා. මම කැමරාව අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. ඉතින් දැන් අපි අයගම ප්‍රදේශයට සමු දීලා ගවරගිරිය ප්‍රදේශයට සමු දීලා අපි නැවතත් ගෙවල් බලා පිටත් වෙනවා. තවත් සුන්දර වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. නැවතත් හම්බෙමු නම් අපි ගිහිල්ලා එන්න.